සුබදවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ වෙනද වගේම අදත් එකතුලා ඉන්නේ ටෙක්සොනල් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ මම ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේකෙන් කියලා දෙන්න යන්නේ Fiverr පාවිච්චි කරලා Fiverr කියන platform එක පාවිච්චි කරලා ඔයාලට ගෙදර ඉඳන් ලේසියෙන්ම කරන්න පුළුවන් jobs 10ක් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරලා support එකක් දෙන්න. හරි අපි යන් අද වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට මේකට ඕනම device එක පාවිච්චි කරන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් එකෙන් මේක කරන්න පුළුවන්. හරි. ඉතින් මොබයිල් පාවිච්චි කරන කට්ටිය අනිවාර්යයෙන්ම වෙබ්සයිට් වෙබ් එක පාවිච්චි කරලා මේක කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් Fiverr app එකක් පාවිච්චි කරන්න. Fiverr app එකෙන් පුළුවන් ඔයගලන්ට orders manage කරගන්න මේ වගේ දේවල් තමයි. හරි. අපි යන් වීඩියෝ එකට. හරි. ඉතින් මේක කරන්න තියෙනවා ඉස්සෙල්ලාම ඔයාගේ වෙබ් browser එක open කරගන්න. මම පාවිච්චි කරන්නේ computer එකකින්ද මම පාවිච්චි කරනවා Chrome browser එක. හරි ඉතින් මම Chrome browser එක මේ විදිහට open කරගන්නවා. හරි Chrome browser එක open කරගන්න ඔයා මේ විදිහට fiverr.com කියලා search කරගන්න. නැත්නම් Fiverr කියලා ඔයගොල්ලෝ search කරගන්න. එතකොට ඕගලන්ට එනවා first result එක fiverr.com කියලා. ඉතින් ආයෙන්නේ website එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ website එක උඩ click කරගන්න. එතකොට මෙන්න මේ වගේ interface එකට ඕගලන්ට direct කරනවා. හරි. ඉතින් මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නවා. මේක account එකක් හදා ගන්න ඕනේ. ඉතින් Fiverr account එකක් හදා ගන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ඔයගොල්ලෝ YouTube එකට ගිහිල්ලා how to create a Fiverr account කියලා search කරලා බලන්න. මොකද මේ videos ගොඩක් තියෙනවා Fiverr account හදන. හරි. ඉතින් ඉස්සෙල්ලාම account එකක් හදා ගන්න කලින් ඔයාලට මේ Gmail එක පාවිච්චි කරලා normal account එකක් හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ තමයි එන්නේ. ඔයගොල්ලන්ට setting account එකක් හදා ගන්න විනාඩි 5ක් වගේ යනවා. පොඩි ප්‍රමාණයක් පොඩි දේවල් ටිකක් කියනවා කරන්න. ඉතින් ඒ ටික බලන්න YouTube එකේ ඕන තරම් videos තියෙනවා. හරි. ඉතින් ඉස්සෙල්ලාම බලන්න මේක මොකක්ද ඔයාලට හරියන jobs category එක මොනවද ඔයාලට මේකේ හරියන්නේ මේ වගේ දේවල් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා ඉවරලා අදහසක් ගන්න. එතකොට ඔයාලට පුළුවන් account එකක් හදලා settings පටන් ගන්න. හරි. ඉතින් කිසිම skill එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩ ටික කරන්න. අපි ඉස්සෙල්ලාම යන් පළවෙනි job එකට. හරි. ඉතින් පළවෙනි category එක තමයි මේ graphic designs කියන tab එක click කරගන්න. එතකොට මෙතනින් එනවා logo designs කියලා. ඉතින් හැමෝම කරන ගොඩක්ම ලේසි දෙයක් තමයි මේ logo design කියන්නේ. ඉතින් AI පාවිච්චි කරලා ChatGPT වගේම ගොඩක් AI පාවිච්චි කරලා ඉවරලා වෙබ්සයිට් එකක් තියෙනවා free. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයාලට මේ logos නිර්මාණය කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව skill එකක් අවශ්‍ය නැහැ ඔයාලට. ඉතින් මේ විදිහට මේ logo design කියන උඩ click කරගන්න. හරි. ඉතින් logo design කියන එක click කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මෙතන තියෙනවා logos create කරන categories ටික. ගොඩාක් categories මෙතන තියෙනවා. හරි. ඉතින් මම මෙතන පෙන්නන්න ගියොත් එහෙම දැන් මේ තියෙන්නේ කට්ටිය දාලා තියෙන logo designs වල gigs. ඉතින් මෙන්න මේකට කියන්නේ gig එකක් කියලා. ඒ කියන්නේ අපි service එකක් දෙනවා නම් ඒ service එක මේකට දැම්මට පස්සේ ඒක අපි හඳුන්වන්නේ gig එකක් විදියට. හරි. ඉතින් මේ තියෙන්නේ gigs. එයාගේ logo designs මේ තියෙන්නේ දාලා තියෙන designs ටික. ඒ වගේම ආයෙ කරන ගාන දාලා තියෙනවා. ඉතින් එයාගේ ratings. ඉතින් මේ සේලගේ නම එයා top rated සේල කෙනෙක්. ඉතින් මේ බැජ් එක හම්බෙන්නේ සාමාන්‍යයෙන් ඔය Fiverr එකේ $10කට වඩා top rated සේල මේමයි ගොඩක් ඒවා තියෙනවා මේකේ. top rated හම්බෙන්නේ මම හිතන්නේ $10,000කට වගේ මම දන්නේ මට මතක නෑ හරියටම. ඉතින් දන්න කට්ටිය නම් කමෙන්ට් එකක් දාන්න එක. හරි. ඉතින් මේ simple logo designs තියෙන ඕගොල්ලන්ට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව skill එකක් නැති කෙනෙක්ට උනත් පට්ටම ලේසි. ඉතින් ඔයත් එක්ක ඇවිල්ලා බලන්න මේක මොනවද logos තියෙන්නේ කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොන වගේ logos ඔයාලට හරියන්නේ කියලා. ඔයා මෙතෙන් ඔයාලට හරියන category එක තෝරගන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මෙතන 3D logos. ඒ වගේම ගොඩක් signature logos වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ logo එකක් තෝරගන්න සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් නම් මේවත් පට්ටම ලේසි. ඉතින් මෙයා business logo එකක් මේකක් create කරන්න මෙයා $140ක් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ calculate කරලා බලන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඒකයි මම කිව්වේ මේක සල්වි උල්පතක්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකේ හරියට වැටික් කරගත්තොත් ඕන ලොකු ගානකට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි. ඉතින් අපි යන් දෙවෙනි category එකට. දෙවෙනි category යන්න කලින් ඔයාලා තව දෙයක් තියෙනවා. ඉතින් logos හදා ගන්න ඔයාලා website දෙකක් මම දෙන්නම්. ඉතින් මෙන්න මේ Medic Canvas කියන website එක සහ මෙන්න මේ Canvas කියන website එකෙන් ඔයාලා logo design කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේකේ ඒගොල්ලෝ free දෙනවා 2 weeks වලට pro version එක. ඉතින් ඔයාලට 2 weeks ගියාට පස්සේ ආපහු ඔයාලට මේක pro වලට update කරගන්න පුළුවන් free කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙතන තියෙන මේ sample logos ටිකක් ඔයාලා මේ tool එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට
ලෝගෝස් ජෙනරේට් කරගන්න වගේම ලෝගෝ ඩිසයින් කරගන්න පුළුවන්. පට්ටම ලේසි. කිසිම ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ තියෙන්නේ Canva. Canva එකේ ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් Canva පාවිච්චි කරද්දී මම thumbnail වගේම ගොඩක් දේවල් මේකෙන් තමයි ක්‍රියේට් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Canva එක පාවිච්චි කරලා ඉවරලා logos ක්‍රියේට් කරගන්න. logos විතරක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් දෙක මේ logos වලටම නෙමෙයි මම දැන් ඉස්සරහට කියලා දෙන්න යන ඊටු කැටගරිස් වලටත් මේ දෙක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යයෙන්ම මම මේ වෙබ්සයිට් එකේ links ටික දාලා තියෙනවා description එකේ සහ comment එකේ pin කරලා තියන්නම් පළවෙනි comment එකේ. හරි අපි යන් ඉතින් දෙවෙනි කැටගරියට. හරි ඉතින් මේක කැටගරි එක කරන්න නම් ඔයාට පොඩි හැකියාවක් තියෙන්න ඕනේ. මොකද ඔයාට voice කරන්න පුළුවන්, voice covers කරන්න, ඔයාට සින්දු කියන්න ඒ වගේ ගොඩක් දේවල් පුළුවන් නම් අන්න ඔයාට හරියන වෙබ්සයිට් එකක් තමයි මේ Fiverr කියන්නේ. ඉතින් මේකේ තියෙන කැටගරි එකක් මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඔයාගේ voice එක පාවිච්චි කරලා කොහොමද සල්ලි හම්බ කරන්න කියලා. හරි. ඉතින් ඔයා යන්න මෙතන music and audio කියන කැටගරි එකට. ගියාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් වෙනවා female voice, male voice over කියලා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඔයා මේ විදිහට මේ කොට පොඩ්ඩක් ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දුන්නා ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා voice over and යටතේ මෙන්න මේ වගේ male voice over සහ female voice over කියලා. ඉතින් මම මේ විදිහට male voice over කියන එකට ක්ලික් කරගෙන ඉතින් මේ දෙකෙන් කැමති එකක් වඩ ගන්න පුළුවන්. හරි. ඉතින් male voice over කියන එකට මම ක්ලික් කරගන්නවා. හරි. ඉතින් මෙතන තියෙනවා ඒගොල්ලෝ use කරන languages. ඉතින් ඉංග්‍රීසි වලට වඩා ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. ඔයාලට කැමති දෙයකට කරන්න පුළුවන් මේකේ. හරි. ඉතින් මේ තියෙන්නේ voice over ඒගොල්ලෝ දාලා තියෙන gigs. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයා මේකේ එකක් කරගත්තත් ඔයාලට මාසෙකට ඇති මං හිතන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන දාලා තියෙන prices. $200යි, $110යි, $120යි. ඒ වගේම මේ අලුත් කට්ටියක් ඉන්නවා. ඉතින් ගොඩක්ම ලේසි කියන්නත් බෑ මේක ටිකක් අමාරුයි. මොකද voice පුළුවන් කට්ටියට තමයි මේ කැටගරි එක. ඉතින් හැමෝටම voice ගන්න බෑනේ, voice over ගන්න හැමෝටම බෑ. ඉතින් අර කැටගරිස් වගේම තවත් කැටගරිස් වගේක් තියෙනවා. ඒ ටිකත් බලනවා නම් ඔයාලට කරගන්න පුළුවන්. මෙතන එක කැටගරි එකක් ඔයගොල්ලෝ හරියට කරගත්තත් ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන් අනිවාර්යෙන්ම. හරි. ඉතින් කැමති කට්ටියට voice over ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට අපි යන් ඊළඟ කැටගරි එකට. හරි. ඉතින් දෙවෙනි කැටගරිය තමයි ඔයා ආයෙත් එන්න ඕනේ graphic design කියන කැටගරි එකට. ඉතින් එතනින් ආවට පස්සේ ඔයාලට මෙතන visual design සරදී බලා ගන්න පුළුවන් background removal කියලා. ඉතින් මේක කොටත්ම ලේසි ක්‍රමයක්. කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. එකම එක වෙබ්සයිට් එකකින් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන වෙබ්සයිට් එකක ගොඩක්ම මේක පට්ට කියන්නේ සුපිරිය අයගොල්ලෝ වචෙන් කියනවා සුපිරිම කැටගරි එකක් මේක. කිසි ප්‍රශ්නයක් නැතුව ඕන තරම් මුදල් ලබන්න පුළුවන්. ඉතින් මේ විදිහට background removal කියන එකට ක්ලික් එකක් දෙන්න. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ සර්විස් එක. ඉතින් background removal කියන්නේ ඔයාලට මේකේ තියෙන මොකක් හරි client කෙනෙක් දෙන image එක background එක clear කරලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් සරල උදාහරණයක් විදිහට මම ගන්නම් මේක. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි client දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් තමයි අන්තිම result එක විදිහට අපි එයාට දෙන සර්විස් එක විදිහට client මේ release කරන්නේ. ඉතින් පට්ටම ලේසි. ඉතින් මෙයා ඩොලර්ස් 5ක් ගන්නවා. ඉතින් සේල් එකේ නම. ඉතින් ගොඩක්ම ලේසි කැටගරි එකක් තමයි මේ background removal කියන්නේ. ඉතින් Fiverr එකේ ගොඩක් ලේසි කැටගරිස් තියෙනවා. කට්ටිය කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් වීඩියෝ බලනවා බාගෙට බලලා ඉවරලා ඒගොල්ලෝ මේ වීඩියෝෙන් ඇල්ලලා තුරු ඉතින් ඒගොල්ලන්ට මේක කරගන්න වෙන්නේ නැහැ. මොකද ඉවරනකම් බලන්න කියන්නේ ඕගොල්ලන්ට ඕන tools ටිකයි වෙබ්සයිට් එකයි කරන්න ඕන දේ ඔක්කොම අපි දැනුම දෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ ඒක කරන්න විතරයි. ඉතින් ටිකක් මහන්සිලා කරොත් එනවා ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් වත් මේක ඉතින් ඔයා background removal කියන කැටගරි එක කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මෙතනට ඇවිල්ලා ඉවරලා අයිඩියා එකක් ගන්න මොන වගේ දේවල් මම කරන්න ඕන ඔයාට ගැලපෙන්නේ මොකක්ද කියලා. පට්ටම ලේසි. ඉතින් මේක උනත් ඔයාලා හදා ගන්න පුළුවන් මේ විදිහට මේ වගේ background එකක් තියෙනකම් මේ විදිහට දාගන්න. ඉතින් මම කියා දෙන්නම් දැන් ඒක කොහොමද ගන්න කියලා. ඔයා අලුතෙන් ටැබ් එක ඕපන් කරගන්න. ටැබ් එක ඕපන් කරන් සර්ච් කරන්න. හරි. ඉතින් ඔයා මේකේ ටැබ් එක ඕපන් කරන් ඔයා සර්ච් කරන්න remove bg කියලා. හරි. remove.bg. ඉතින් remove.bg කියන වෙබ්සයිට් එකට ගියාම ඉතින් මේකේ 100%ක් free. ඔයාට background remove කරගන්න වගේම ඔයාලට background එක add කරගන්නත් පුළුවන් ඔයාලට කැමති විදිහට. ඉතින් මම මේ විදිහට image එකක් මේකට select කරලා ඔයගලන්ට පෙන්නන්නම් උදාහරණයක් විදිහට. හරි මම මේ විදිහට upload කරා. ඉතින් ඔයගලන්ට මම මේක පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මම upload කරපු image එක. ඉතින් මේ තියෙන්නේ මට මේකෙන් හදලා දුන්න background එක remove කරලා දුන්න image එක. ඉතින් පට්ටම ලේසි.
ඕගොල්ලන්ට පොඩි දෙයක් කරන්න ඉතින් මේ වගේම ඔයාලට මෙතනින් පුළුවන් ඉෆෙක්ට්ස් ඇඩ් කරගන්න. බ්ලර් කරලා ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් පුළුවන්. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මේකේ බෑග්ග්‍රවුන්ඩ්ස් ගොඩක් දීලා තියෙනවා. මම මේ විදිහට මේක ඇඩ් කරගෙන පෙන්නන්නම් ඔයාලට. තව බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා මේකේ. ඇති මේ ෆොටෝ එක පොඩ්ඩක් ලොකුයි හින්දා මේක හරියට ෆිට වෙලා නැත්නම් ඔයාලට ඒක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැතුව. නැත්නම් ඔයාලට මෙතනින් මේක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා අරගෙන ඔයාලා Canva site එකට ගිහිල්ලා ඉවරලා Canva එකෙන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගෙන ඒක හදා ගන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ Canva හරි මේ වෙබ්සයිට් එකෙන් හරි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ගොඩක්ම ලේසි. විනාඩි 5ක්වත් යන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ වැඩේ කරගන්න. ගොඩක්ම ලේසි ඔයාලට. හරි. ඉතින් අපි යන් තුන්වෙනි එකට. හරි. ඉතින් තුන්වෙනි කැටගරි එක ගත්තොත් එහෙනම් මම මේ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් ඒක තමයි image editing. ඔයගොල්ලෝ ආයෙත් ඕනේ graphic designing කියන කැටගරි එකට. එතනින් ඊට පස්සේ ඒගොල්ලන්ට මෙතන background removal එකට උඩින් තියෙනවා AI image editing කියලා. ඉතින් ආයෙ ක්ලික් එකක් දෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ කාඩ් එක ක්ලික් කරොත් එහෙනම් ඔයාලට මෙතනින් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේකත් ගොඩක්ම ලේසි. AI එකක් භාවිතා කරලා තමයි මේකත් කරන්න තියෙන්නේ. ඉතින් ඒක නම් මම දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක බලුවොත් එහෙනම් ඔයාලට ඒක මේවා කරගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා කැමති නම් මේ වීඩියෝ එක බලලා ඉවරලා මේකත් කරන්න. මේකත් පට්ටම ලේසි ජොබ් එකක්. හරි අපි යන් හතරවෙනි වීඩියෝ එක. හරි. ඉතින් මේක කැටගරි එක කරන්න නම් ඔයාට පොඩි හැකියාවක් තියෙන්න ඕනේ. මොකද ඔයාට වොයිස් කරන්න පුළුවන්, වොයිස් කවර්ස් කරන්න, ඔයාට සින්දු කියන්න ඒ වගේ ගොඩක් දේවල් පුළුවන් නම් අන්න ඔයාට හරියන වෙබ්සයිට් එකක් තමයි මේ Fiverr කියන්නේ. ඉතින් මේකේ තියෙනවා කැටගරි එකක් මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඔයාගේ වොයිස් එක පාවිච්චි කරලා කොහොමද සල්ලි හම්බ කරන්න කියලා. හරි. ඉතින් ඔයා යන්න මෙතන මියුසික් and audio කියන කැටගරි එකට. ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා female voice, male voice over කියලා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඔයා මේ විදිහට මේ කොට පොඩ්ඩක් ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දුන්නා ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා voice over and යටතේ මෙන්න මේ වගේ male voice over සහ female voice over කියලා. ඉතින් මම මේ විදිහට male voice over කියන එකට ක්ලික් කරගෙන ඉතින් මේ දෙකෙන් කැමති එකක් වඩ ගන්න පුළුවන්. හරි. ඉතින් male voice over කියන එකට මම ක්ලික් කරගන්නවා. හරි. ඉතින් මෙතන තියෙනවා ඒගොල්ලෝ use කරන languages. ඉතින් English වලට වඩා English වලින් කරන්න පුළුවන්. ඔයාලට කැමති දෙයකට කරන්න පුළුවන් මේකේ. හරි. ඉතින් මේ තියෙන්නේ voice over ඒගොල්ලෝ දාලා තියෙන gigs. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයා මේකේ එකක් කරගත්තත් ඔයාලට මාසෙකට ඇති මං හිතන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන දාලා තියෙන prices. $200යි, $110යි, $120යි. ඒ වගේම මේ අලුත් කට්ටියක් ඉන්නවා. ඉතින් ගොඩක්ම ලේසි කියන්නත් බෑ මේක ටිකක් අමාරුයි. මොකද voice පුළුවන් කට්ටියට තමයි මේ කැටගරි එක. ඉතින් හැමෝටම voice ගන්න බෑනේ, voice over ගන්න හැමෝටම බෑ. ඉතින් අර කැටගරිස් වගේම තවත් කැටගරිස් වගේක් තියෙනවා. ඒටියක් බලුවා නම් ඔයාලට කරගන්න පුළුවන්. මෙතන එක කැටගරි එකක් ඔයගොල්ලෝ හරියට කරගත්තත් ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන් අනිවාර්යෙන්ම. හරි. ඉතින් කැමති කට්ටියට voice over ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට අපි යන් ඊළඟ කැටගරි එකට. හරි. ඉතින් පස්වෙනි කැටගරි එක තියෙන්නේ ChatGPT DeepSeek කියන වෙබ්සයිට් දෙක පාවිච්චි කරලා ඔයාලට මේක කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට කෝඩින් දැනුම අත්‍යවශ්‍යම නැහැ. බේසික් නොලෙජ් එකක් තිබ්බොත් හොඳටම ඇති. ඉතින් කෝඩින් බේසික් නොලෙජ් එකක් ගන්න ඕන තරම් අපි හැමෝටම පුළුවන් වීඩියෝස් තියෙන ඕන තරම්. ඒක ඉගෙන ගන්න ලේසි. ඉතින් ChatGPT හරි DeepSeek පාවිච්චි කරලා හරි තමයි අපි මේක කරගන්න යන්නේ. හරි. ඉතින් මේකේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ AI mobile apps develop කරන එක. හරි. ඉතින් අපි යන් මේ කැටගරි එකට ඔයා මෙතන යන්න ඕනේ programming and tech කියන කැටගරි එකට. ඊට මෙතන තියෙන AI mobile apps කියලා. ඉතින් මේකට ක්ලික් එකක් දෙන්න. හරි. ඉතින් මේ විදිහට මේකේ බලා ගන්න පුළුවන් ඔයාට AI mobile apps create කරන creatorsලා. ඉතින් gigs ගොඩක් තියෙනවා. ඒ වගේම ඔයාලට price එක බලා ගන්න පුළුවන් මෙතනින්. $100යි, $350යි, $1000යි, $195යි, $120යි. ඉතින් ගොඩක් කැමතින් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් $100කට අඩු එකක් නම් මේකේ හොයන්න පොඩක්ම අමාරුයි. $95යි. හරි. ඉතින් මේක ගැන කතා කරොත් එහෙම මෙයා කරන්නේ ChatGPT භාවිතා කරලා මේ software develop කරන. ඉතින් මෙයා $1000ක් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT පාවිච්චි කරලා ඉවරලා ඔයාලට මේ software develop කරන්න. ඔයා ChatGPT එකට කියන්න ඔයාලට දැන් client කෙනෙක් ඔයා හිතන්න client කෙනෙක් ඔයාලට දෙනවා hospital එකකට app එකක් develop කරලා දෙන්න කියලා.
හරි ඔය කොන්ට්‍රැක්ට් එක ගත්තට පස්සේ chat GPT එකට chat GPT එකට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ වගේ අයිඩියා එකක් මට තියෙන්නේ. ඉතින් මේ වගේ software එකක් තමයි මට හදා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මම ගයිඩ් කරන්න. ඒතර chat GPT ඔයාලට step by step කරන්න ඕන ටිකේ ඉඳන් install කරගන්න ඕන හැමදේම step by step කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. කිසිම knowledge එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඉතින් ඒක දෙන ස්ටෙප් ටික හරියට ගයිඩ් කරොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ඇප් එකක් හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව හැමදේම chat GPT එකෙන් හරි DeepSeek එකෙන් හරි යගෙන් හරි කරගන්න පුළුවන් මම ඔයාලන්ට අනිවාර්යයෙන්ම මම හදාගෙන දැනට හදාගෙන යන app mobile application එකක් තියෙනවා ඉතින් chat GPT පාවිච්චි කරලා මම ඒකත් ඔයාලට review එකක් ගේන්නම් ඒකේ කොහොමද වැඩ කරතු යන්නේ එතකොට ඔයාලන්ට ඉතින් අදහසක් ගන්න පුළුවන් ඉතින් මේ කැටගරි එකත් පට්ටම ලේසි හැබැයි ටිකක් මේකේ මේ ෆීල්ඩ් එකේ පොඩ්ඩක් ඉන්න ඕනේ ටිකක් ආපු ගමන් මේකට ජොබ් එකක් හොයාගන්න අමාරුයි මොකද මේක টොප් රේටඩ් සේලර්ස්ලා ඉන්නේ ඉඳලා ඉතින් ඔයාලට පුළුවන් කොහොම හරි මේකේ ෆස්ට් එක දාගන්න ෆස්ට් ඕගොල්ලෝ මේක ඕඩර් එක ගත්තා කියන්නේ ඔයගොල්ලන්ට ඕඩර්ස් ගන්න ගොඩක්ම ලේසි මොකද ෆස්ට් ඕඩර් එක ගන්න තමයි ගොඩක්ම අමාරු ඉතින් ෆස්ට් ඕඩර් එක ගත්තා කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ගේමක් ගන්න පුළුවන් හරි ඉතින් ඒ ගැන එච්චර තමයි කරන්න තියෙන්නේ මේ AI මොබයිල් ඇප්ලිකේෂන් සම්බන්ධයෙන් හරි ඉතින් අපි යන් 6 වෙනි කැටගරි එක මොකක්ද කියලා බලන්න හරි ඉතින් 6 වෙනි කැටගරි විදිහට මම තෝරගන්න යන්නේ AI chatbot කියන එක. ඉතින් මේකත් අර වගේම ඔයාලට chat GPT පාවිච්චි කරලා ඔයාලට කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒක ඔයාලට තෝරගන්න ඕන නම් මම මෙතනට යන්න ඕනේ AI services කියන tab එකට. ඉතින් එතනට ගිහිල්ලා මෙතන තෝරගන්න AI chatbot කියන option එක. හරි. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට Telegram වලට Discord එකට ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයාලට chat GPT පාවිච්චි කරලා ඉවරලා chat bot ලා create කරගන්න පුළුවන් WhatsApp එකට YouTube එකට වගේ ගොඩක් දේවල් වලට. ඉතින් වීඩියෝස් උත් තියෙනවා chat bot ලා create කරගන්න විදිය ගොඩක්ම lazy විනාඩි 5කින් 10කින් වගේ ඔයාලට AI chat bot කෙනෙක් create කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ lazyම chat bot කෙනෙක් පොඩ්ඩක් advance වෙන්න වෙනවා හදන project එක පොඩ්ඩක් advance වෙන්න වෙනවා ඔයාලට ගොඩක් මුදල් උපයන්න පුළුවන්. ඉතින් Telegram bot ලා වගේ පොඩ්ඩක් අර පොඩි දේවල් වලට හදන කට්ටිය හදලා වට සාමාන්‍යයෙන් ඩොලර් 20ක් 30ක් වගේ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේදී මෙයා AI chatbot ලා ඩෙවලොප් කරන chat GPT පාවිච්චි කරලා ඩොලර්ස් 10යි. ඉතින් මෙයාට ඕඩර්ස් 12ක් ඇවිල්ලා තියෙනවා. මගේ රේටින් එකත් හොඳයි. මෙයා level 1 සේල කෙනෙක්. ඉතින් මේකත් කැමති කට්ටියට කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම කියන්න ඕනේ මම මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඔයාලා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ. මොකද ආවට ගියාට මේක කරන්න බෑ. ටිකක් ඒ ගැන හොයලා මේක මොනවද දාලා තියෙන gigs කියලා, ඒගොල්ලෝ මොනවද සපයන සේවා, ඒ වගේම ඒගොල්ලෝ දෙන features මොනවද, ඒ වගේ ටිකක් ඔයගොල්ලෝ මේකේ ෆලෝ කරන්න ඕනේ. ෆලෝ කරලා ඉවරලා හොයාගෙන කරන්න ඕනේ. ඉතින් මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ tools ටික දෙනවා, ඕන වෙබ්සයිට් එක දෙනවා, අවශ්‍ය දේ දෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ දැනුම ටික අරගෙන ඉවරලා මේක ගැන පොඩ්ඩක් වැඩිදුර හොයලා බලලා ඉවරලා මේක පටන් ගන්න. ඉතින් ඔයගොල්ලෝ ඉක්මනට පටන් ගන්න තරමට ඔයගොල්ලන්ට හොඳයි. ඉතින් වැඩි කාලයක් යන්න ගලින් ඕඩර් එකක් ගත්තා නම් ඔයගොල්ලෝ පළවෙනි ඕඩර් එක ගත්ත කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලන්ට software development ඒ වලින් පාවිච්චි කරන ගොඩක්ම Flutter පාවිච්චි කරන්න. මොකද Flutter open source වගේ මේක native platform එකක්. ඔයාලට hybrid step හදා ගන්න පුළුවන් Flutter පාවිච්චි කරලා. ඒ කියන්නේ එක code එකකින් ඔයාලට Apple iOS වලට, Android වලට, Linux වලට, Windows වලට, web එකට ඉතින් ඒ multi platform වලටම ඔයාලට Flutter පාවිච්චි කරලා එක code එකකින් ඔයාලට app generate කරගන්න පුළුවන්. ඉතින් Flutter කියන්නේ Google framework එකක්. ඉතින් ඒකකින්ද ඔයාලට chat GPT, Gemini එක ඉතින් Google ලගේ Gemini පාවිච්චි කරලා ඔයගලන්ට ගොඩක් ලේසියෙන් මේකේ software develop කරගන්න පුළුවන්, coding හදා ගන්න පුළුවන්. ඉතින් chat GPT Google මේ chat GPT Gemini එක Google ලගේ හින්දා Flutter වලට ගොඩක්ම වැඩ කරනවා. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. හරි. ඉතින් මේක ගැන මෙච්චර දැන් තියෙන 7 වෙනි එකට. ඉතින් අපි යන් 7 වෙනි එකට. ඉතින් 7 වෙනි එක ඔයගොල්ලෝ ගොඩක්ම කැමති කැටගරි එකක්. ගොඩක් කට්ටිය කරන කැටගරි එකක්. අපි යන් 7 වෙනි කැටගරි. හරි. ඉතින් 7 වෙනි කැටගරි එක තමයි data entry. ඉතින් ගොඩක් කට්ටිය කරන data entry සහ data typing. ගොඩක් කට්ටිය කරන්න කැමති. ගොඩක්ම lazy කැටගරි එකක් තමයි data entry කියන්නේ. හරි. ඉතින් ඔයා මේ විදිහට එන්න ඕනේ මේ data කියන කැටගරි එක ටැබ් එකට. ඉතින් එතනින් ආවට පස්සේ ඔයාලට මෙතන පුළුවන් data collection එකද data entry කියන option එක බලා ගන්න. ඉතින් මේකට click එකක් දෙන්න. හරි. ඉතින් මේ විදිහට මම data entry කියන option එකට ගෙනියනවා කැටගරි එකට. ඉතින් දැන් ඔයාලට ඉතින් අදහසක් ගන්න පුළුවන් මෙතන මොකක්ද වෙන්නේ කියලා ඔයාලටම ඉතින් බලා ගන්න පුළුවන්. Excel data entry තියෙනවා, virtual assistant තියෙනවා, data entry, copy paste, web research, Excel data entry all. හරි. එතකොට
ඉතින් මෙතන ගොඩක් දේවල් තියෙනවා. මේ chat board පොඩ්ඩක් ඇසිස්ටන්ට් එක එනවා. මේකෙන් දුකරන්න පේන්නේ නැති ඇති. හරි. ඉතින් මේ තියෙන මෙයා සපයන සේවා ටික. ඉතින් data entry expert, excel data entry, data scraping, data collection, pdf to excel, web search, website data entry. ඉතින් මේ තියෙන එයාගේ proof. මේකත් ගොඩක් ලේසි. අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඉතින් මේක කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ ඔයාට දෙනවා ලොකු ලෙටර් එකක්. ඒක ක්ලයන්ට් කියනවා මට මේක වර්ඩ් එකට ටයිප් කරලා මට මේක හදලා ඕනි කියලා. Excel එකකට හදලා ඕනි කියන. ඉතින් ඒ වගේ දේවල් තමයි මේක කරන්න තියෙන්නේ. ඔකට ගොඩක් ලේසි. ටික කාලයක් ඒ කියන්නේ පැයක් දෙකක් වගේ වැඩ කරලා ඉවරලා ඔයාට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් මේකෙත්. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයා මේකේ හරියට සේවාව සපයන්න ඕනේ. මොකද data entry නේ. මිස් කරන්න නැතුව චෙක් කරලා ඉවරලා මේකට ස්කිල් එකක් අදාළත්වයක් වෙන්නෙම නැහැ. මොකද ඔයාට තියෙන්නේ යම් කිසි දෙයක් බලාගෙන ඒක අනිත් පැත්තට ටයිප් කරලා ඉවරලා එයාට PDF එකක් හරි Excel sheet එකක් හරි PowerPoint document එකක් විදිහට client ලියව ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේකත් ගොඩක්ම ලේසියි. ඉතින් ඔයාට මෙතනට આવොත් මේකේ ඔයාට බලා ගන්න පුළුවන් ටිකක් පොඩි knowledge එකක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද මේකෙත් වෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ හැම එකෙම මෙහෙම බලපු ගමන් කරන්න යන්න එපා. පොඩ්ඩක් එතනට ඇවිල්ලා ඔයා බලන්න. මේකේ මොනවද තියෙන්නේ කොහොමද ඒගොල්ලෝ ප්‍රයිසස් දාලා තියෙන්නේ. දැන් ඔයා මෙතන ඩොලර් 20ක් දීලා ඔයා මෙතන ඩොලර් 100ක් දැම්මොත් ඔයාට ඕඩර් එකක් එන්නේ නැහැ. ඔයා ඉස්සෙල්ලා පටන් ගද්දි බලන්න වගේ සර්විස් එක ගොඩක්ම රෙයාර් විදිහට ඒ කියන්නේ මේගොල්ලෝ ඩොලර් 20ෙන් දෙනවා ඔයා පොඩ්ඩක් බලන්න ඩොලර් 10න් දීලා ඉවරලා බලන්න. එතකොට දැන් අලුතෙන් ආපු කෙනෙක් කියනවා මෙයා ලොකු මෙයාට වඩා හොඳ සර්විස් එකක් දෙනවා හැබැයි ඩොලර් 10යි. හරි මෙයාට පොඩ්ඩක් දීලා try කරලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරලා ට්‍රික්ස් පාවිච්චි කරලා ඔයාට ඉක්මනට ඕඩර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් උත් ඔයා පාවිච්චි කරලා බලන්න. හරි. අපි යමු 8 වෙනි කැටගරි එකට. හරි ඉතින් මේ කැටගරි එක නම් හැමෝම කරන්න කැමති එකක් වෙයි මං හිතන්නේ. ගොඩක්ම ලේසි එකක්. ඉතින් ඔයා ගේම් පිස්සෙක් නම් ඔයා හැමතිස්සෙම ගේම්ස් ප්ලේ කරනවා නම් ඉතින් බැනුම් අහනවා නම් අන්න ඔයාට පෙන්වන්න හොඳ අවස්ථාවක් මේක. ඔයාට තියෙන්නේ මේක ගේම් කෝච් කරන්න. ඒ කියන්නේ අනිත් කට්ටියට ගේම් ගහනදී කියලා දෙන්න. ඒගොල්ලෝ පොඩ්ඩක් පුහුණු කරන්න තමයි තියෙන්නේ. ඉතින් වෙන කෙනෙක්ට ගේම් එක ගහනදී කියලා දීලා ඉවරලා ඔයාට ගහනක් හොයාගන්නවත් කැමතිද? අනිවාර්යෙන් මේ කැටගරි එක කරලා බලන්න. හරි ඉතින් ඔයා මේ කියන්න ඕනේ මෙතන personal growth කියලා තියෙන ටැබ් එකක්. ඉතින් මෙන්න මේක ක්ලික් කරගන්න. එතකොට එනවා ඔයාට game coaching කියලා. ඉතින් ගේමින් යට තියෙන game coaching කියන එක ඔයා ක්ලික් කරන්න. හරි එතකොට මෙන්න මේ වගේ තමයි ඔයා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන තියෙන ගොඩක් කට්ටිය ගේම්ස් ගොඩක්ම PC ගේම්ස් තමයි. PC ගේම්ස් මේ කෝච් කරන එක තමයි මෙතන කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මොබයිල් එකේ යනකොට පුළුවන් මේකේ ඕන ගේම් එකක් පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා අදාළව ඔයා කරන පදයන්ට ප්ලේ කරන ගේම් එකට අදාළව මෙතන ගිග් එකක් දාලා බලන්න. මේක නම් ඕඩර්ස් ගොඩක් එන්න ගොඩක් සම්භාවිතාවය තියෙනවා. මොකද දැන් ඉන්න කට්ටිය ගොඩක්ම කාට හරි කියලා අප් කරගන්න තමයි බලන්නේ. දැන් මෙයා Call of Duty Warzone. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා මෙතන. අපි ගත්තොත් එහෙම මොනවද තියෙන ගේම්ස් ගොඩක් දේවල් තියෙනවා. මොබයිල්ස් ගේම්ස් තියෙනවා, PC ගේම්ස් තියෙනවා, Fortnite තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් ගේම්ස් තියෙනවා. පොඩ්ඩක් බලන්න මෙතන ටයිල් එකවල මොනවද ගේම්ස් තියෙන්නේ කියලා ඔයාලට හරියන ඒවා තියනවාද? Fortnite rank up කරලා දෙන්න පුළුවන්. rank up කරලා ඉවරලා ඔයාලට ගානක් වහන්න පුළුවන්. ඒ වගේම තව සයිට් දෙකක් තියෙනවා. මම ඔයාලට ඒක ගේන්නම් ඉතින් වීඩියෝ එකකින් ගේම්ස් ගහලා ඉවරලා මේ වගේ සල්ලි ගන්න. ඒකේ තියෙනවා ඔයාලන්ට rank up කරලා දීලා ඒ වගේ කරලා ලොකු ගණන් වහන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් CS:GO තියෙනවා මේකේ. ඔය වගේ ගේම්ස් ටිකක් තියෙනවා මේකේ. මේකත් පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මේක ගැන කියලා දෙන්න ඕනේ නැහැ. ගේම්ස් පිස්සොන්ට මේක නම් කරන්න පුළුවන් අනිවාර්යෙන්. 5 කන්ටක් හදාගත්තා. මේ කැටගරි එකට ඇවිල්ලා personal growth එකට ඇවිල්ලා game coaching කියන එක වගේ ගිග්ගයක් දාන්න. ඔයා මොන වගේ සර්විස් එකක්ද දෙන්නේ කියලා මොන වගේ game සර්විස් එකක්ද දෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ඕඩර් එක ගත්ත පස්සේ ඔයාට ඉතින් ලොකු ගානකට යන්න පුළුවන්. හරි. අපි යමු 9 වෙනි කැටගරි එකට. හරි. ඉතින් 9 වෙනි කැටගරි එක ගත්තොත් එහෙම අපි යන්න ඕනේ මේ video and animation කියන ටැබ් එකට. ඒකට ගියාම මේ social media marketing videos කියන එක අතරේ තියෙනවා slide show videos. ඉතින් ඒක ඔයා ක්ලික් කරගන්න. හරි. ඉතින් මේකේ කරන්න තියෙන්නේ
දෙන ෆොටෝස් ටික ස්ලයිඩ් ෂෝ එකක් විදිහට හදලා ඉවරලා වල දෙන්න. ඉතින් ස්ලයිඩ් ෂෝ කියන ඒවා දන්නවා අර සාමාන්‍යයෙන් TikTok වල එහෙම තියෙන ඔය ෆොටෝස් 10ක විතර ඇවිල්ලා එක එක විදිහට වෙනස් වෙලා යනවා. නිකන් කැරකිලා යනවා, කැඩලා යනවා. ඔන්න ඔය වගේ ඉෆෙක්ට් ටිකක් දාලා හදලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට CapCut පාවිච්චි කරන්න පුළුවන්, InShot පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් ඇති පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Google එකේ. ඉතින් අර දෙක පාවිච්චි කරනකොට මේකෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම Canva එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. Canva තමයි මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. Canva එකෙන් ලේසියෙන් හදා ගන්න පුළුවන් මේක නම්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ C-roll කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතන තියෙනවා අවශ්‍ය කරන හැමදේම. ඔයාලට ඕනේ කොහමද ඉතින් සර්ච් කරගන්න මම වීඩියෝස් ගන්නම්. Sideslow Sideslow videos. ඉතින් ඔයාලට මේකෙන් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ මේ ටෙම්ප්ලේට් තියෙන ටෙම්ප්ලේට් පාවිච්චි කරලා ඔයගලන්ට ෆොටෝස් ටික ඇප්ලයි කරා, ටෙම්ප්ලේට් එක ඇප්ලයි කරා, ඔටෝම ජෙනරේට් වෙලා යන වීඩියෝ එක ක්ලයන්ට්ලා අප්ලෝඩ් කරා. ගොඩක්ම ලේසි. ඉතින් මේවා අමාරු නැහැ. කට්ටිය කරන්න ටික තමයි මෙතන තියෙන වැරද්ද. හරි. ඉතින් ඔයාලට ඒකත් මේ විදිහට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් මේකෙත් බලන්න මේගොල්ලෝ දාලා තියෙන ප්‍රයිසස් එහෙම $45යි 10 ඔහොම තියෙනවා. මේ කැටගරි එකට නම් පොඩ්ඩක් අර ගාන අඩුයි. මේ ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් අලුතෙන් එන එකකට දැනුමක් අවශ්‍ය නැහැ නේ. පොඩ්ඩක් කරා නම් හරි. මේකත් කරලා අර වලට හරි. මම ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ මේක කැටගරි එකක් කියලා නැහැ. කැමති කැටගරි ගානක් කරන්න පුළුවන්. ඔයාලට දැන් AI image editing පුළුවන් නම් මේකත් පුළුවන් නම් මම මේකත් කරන්න ඒකත් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරි. ඉතින් මේ platform එකෙත් මෙන්න මේ කැටගරි එක එහෙම තමයි වෙන්නේ. ඕගොල්ලන්ට කැමති නම් මේකත් කරන්න පුළුවන්. අපි යන් අන්තිම කැටගරි එකට අදවස්. හරි. ඉතින් අද දවසේ අවසාන කැටගරි එක තමයි convert files කියන එක. ඒ කියන්නේ ෆයිල් එකක් එක ෆෝමැට් එකකින් ඉඳන් ෆයිල් එකක් වඩා තව ෆෝමැට් එකකට කන්වර්ට් කරලා මුදල් ලබන්න තමයි මේ ක්‍රමයෙන් පුළුවන්. ඉතින් මේකට යන්න ඕනවා programming and tech කියන කැටගරි එකට ගියාට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් convert files කියලා. අපි ආයන්න මේ ක්ලික් කරන්න. හරි. ඉතින් convert files කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතන පේනවා මේගොල්ලෝ දෙන සර්විස්. මේ ගොඩක් දේවල් තියෙනවා. හරි. මේ තියෙන්නේ convert files, vector files දෙනවා, unlimited revision දෙනවා. මේ තියෙන මෙයා දෙන මේ features ටික. ඒ කියන්නේ vector file එක දෙනවා, unlimited revision දෙනවා, source file එක දෙනවා. ඉතින් මෙයා convert කරන files ටික තියෙනවා AI මෙතින් I will convert any file to vector AI PST PNG. ඉතින් මේක ඔයාලට මැනුවල් කරන්න දෙයක් නැහැ. මේකට තියෙනවා වෙබ්සයිට්ස්. ඔයා Google එකේ සර්ච් කරන්න. දැන් ඔයා හිතන්නකෝ ක්ලයන්ට් ඔයාලට දෙනවා PDF නෙමෙයි Word document එක. ඔයාලට ඒක PDF එකක් කරලා තමයි ක්ලයන්ට් ඉල්ලන්නේ. ඔයා යන්න මෙතනට ගිහලා සර්ච් කරන්න Word to PDF converter. මෙදි හරි. මෙහෙම ගියාට පස්සේ ඔයාලට වෙබ්සයිට් ගොඩාක් එනවා. ඔයා මෙතන දෙන්න මේක හොඳයි වගේ. මෙන්න මේ වෙබ්සයිට් එක නැත්තම් මේක දෙන්න PDF converter කියන එක. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතනින් පුළුවන් free account එකක් create කරගෙන ඒගොල්ලෝ කියන විදිහට ඔයාට තියෙන්නේ document එක upload කරා output එකක් විදිහට PDF එකේ ඊට ගත්තා. ඉතින් ඒ PDF එක පොඩ්ඩක් check කරලා බලන්න. check කරලා බලලා හරියට සමානව තියෙනවා නම් ඔයාට පුළුවන් client මේක satisfied නම් client එක දීලා ඉවරලා ඔයාට වාසනා කරන මුදල ඔයාගේ account එකට බැර කරගන්න. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේ AI tools පාවිච්චි කරනකොට පොඩ්ඩක් check කරලා double check කරලා බලන්න අනිවාර්යෙන්. මොකද AI වලටත් වරදින්න පුළුවන්. මොකද numbers එහෙම සමහර word එහෙම ඒගොල්ලන්ට සමහර ඒවා වැරදියට ස්පෙලිං අඩුවෙන් වැරදියට type වෙලා එන්න පුළුවන්, generate වෙලා එන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම AI පාවිච්චි කරන මේ jobs කරනවා නම් හරියම පොඩ්ඩක් දෙවෙනි පාරත් උකට පොඩ්ඩක් check කරලා බලලා client ගන්න. මොකද වැරද්දක් වුණොත් වැඩක් නැහැ නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් client කෙනෙක් දීලා ඉවරලා පස්සේ report කරොත් එහෙම ඔයා මේක හරියට කරලා නැහැ නේ කියලා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් හැම එකේම links ටික දාලා තියනවා description එකේ. ඉතින් ඕගොල්ලෝ මම Fiverr එකේ link එකක් දාලා තියන්නම්. කිසිම referral එකක් නැහැ Fiverr. නැත්නම් ඔයාලට ඒකින් යන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් search කරලා වුණත් යන්න. referral මගුලක් නැහැ.
කෙලින්ම තියෙන වෙබ්සයිට් එක ගිහලා sign up වෙන්න තමයි sign up වෙලා ඉවරලා වැඩ ටික කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය jobs 10 තමයි මම අද කියලා දුන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම දන්නවා ඕන කෙනෙක්ට මෙතනින් එකක් හරි කරන්න පුළුවන් අනිවාර්යයෙන්. මොකද ගොඩක්ම තියෙන්නේ මෙතන ස්කිල් එකක් නැතුව කරන්න පුළුවන් දේවල්. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේකෙන් එකක් කරලා මට අනිවාර්යෙන් proofs දාන්න ඕගොල්ලෝ හම්බ කරන ඒවා ටික. මොකද ඒකට මටත් මොටිවේට් වෙනවා මේ වගේ තව වීඩියෝ කරන්න. හරි. ඉතින් අනිවාර්යෙන්ම කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා share කරලා support එකක් දෙන්න ඕගොල්ලෝ මේ වගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යෙන්ම. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ළඟදී අලුත් වීඩියෝ එකක් ගේන්නම් තව ෆ්‍රීලාන්සර් ගැන වෙබ්සයිට් එක ගැන අප්වර්ක් එක ගැන. හරි. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක් ඔයාලට.